ආයිබෝන් හැමෝම හොඳින් ඉන්නව නේද? ඉතින් ඔන්න හරිම දවසට හරිම වෙලාවට මගේ හැම යාළුවෙක්ම හැම දරුවෙක්ම හැම වැඩිහිටියෙක්ම හම්බ වෙන්න ආවා අලුත් පාඩමක් අරන්. ඉතින් අදත් බ්‍රේකින් නිවුස් එකක් මේ දවස්වල ගොඩාක් දුරට ඇහුණු දෙයක් ගැන තමයි අද මම කියලා දෙන්න යන්නේ. රයිට්. ඉතින් අද අලුත් කෙනෙක්, ඒ කියන්නේ අලුත් සමාජිකයෙක් අපේ channel එකත් එක්ක එකතු වෙනවා නම් මේ පාඩම මුලින්ම බලන්න එපා. තමන්ට ඉංග්‍රීසි පුළුවන් නම් ගැටලුවක් නැහැ. මේ පාඩම බැලුවට තමන් මුල ඉඳන් යන කෙනෙක් නම් සාමාන්‍ය දුරට ඉංග්‍රීසි තාම කතා කරන්න බැරි නම් ඔගොල්ලෝ කරන්න තියෙන එකම දේ තමයි මගේ මුල්ම පාඩම් වලට යන්න. ඒවල ඉතින් මම පිළිවෙලට කියලා දීලා තියෙනවා කොහොමද මේ ඉංග්‍රීසි වලට එන්ටර් වෙන්නේ. ඒ කියන්නේ බ්‍රෝකන් විදියට හරි ඉංග්‍රීසි කතා කරන්නේ කොහොමද කියන එක. ඉතින් ඒ ටික බලලා බ්‍රෝකන් විදියට හරි ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වුණාට පස්සේ තමයි මේ පාඩම් ටික ගැලපෙන්නේ. නැත්තම් ඔයාට ඉංග්‍රීසි එපා වෙන්න පුළුවන් මේ පාඩම් එකපාරට බැලුවොත් ඔයා මුල ඉඳන් ඉංග්‍රීසි ඉගෙන ගන්න කෙනෙක් නා. ඉතින් එහෙනම් දැන් අපිට පුළුවන් අද අපිට ඉගෙන ගන්න තියෙන පාඩම බලන්න. right. ඉතින් අද පාඩම විදියට තියෙන්නේ මෙන්න මෙහෙම එකක්. A fire has broken out at a garment factory on Kekatiyapura Road in Kekatiyagama owing to an electrical leak. The fire department has dispatched 4 firefighting vehicles to contain the blaze and no casualties have been reported. ඉතින් ඔන්න ඕක තමයි අද ඉගෙන ගන්න තියෙන්නේ. ඉතින් මේකේ ප්‍රධානම දේ මෙන්න මේකයි. ගින්නක් ඇති වෙලා තියෙනවා. ගින්න මැඩ පවත්වන්න, ඒ කියන්නේ ගින්න පාලනය කරන්න මේ වාහන යවලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ෆයර් බ්‍රිගේඩ් එකේ වාහන තියෙනවා. ඒ වාහන යවලා තියෙනවා ගින්න මැඩ පවත්වන්න, කන්ට්‍රෝල් කරන්න. ඉතින් ඒ ස්ටෝරි එක තමයි මෙතන තියෙන්නේ. මේකිනුත් ගොඩාක් දේවල් ඔයගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන්. බලමු ඉක්මනට මේ වාක්‍ය කොහොමද හැදිලා තියෙන්නේ කියලා. A fire has broken out. A fire ගින්නක් කියන අදහස. A fire has broken out. මොකද්ද මේ broken out කියන්නේ? right, break out වෙනවා කියන්නේ. හරි? ඒ කියන්නේ start වෙනවා කියන එක. ඒ කියන්නේ erupt වෙනවා කියන අදහස. මෙතන මේ broken out කියන එක ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මෙහෙම මම මේ වාක්‍යය අන්තිමට දාලා තිබ්බා suddenly started. A fire has suddenly started. එහෙම කියන්න පුළුවන්. නැත්තම් a fire has erupted. එහෙම කියන්න පුළුවන්. ඒ වචන දෙක මම මේකේ පාවිච්චි කරලා තියෙනවා පල්ලෙහෙන්. ඒ වචන දෙකත් ඔයගොල්ලන්ට ඕන නම් දාන්න පුළුවන් මේ break out වෙනුවට. right. A fire has broken out. ඒ කියන්නේ ගින්නක් හටගෙන තියෙනවා කියන අදහස. කොහෙද? at a garment එකක. at a garment එකක. මෙතනට ඔයගොල්ලෝ කැමති දේවල් දාන්න. at a garment factory. ඒ කියන්නේ garment factory එක තමයි මේ ගින්න ඇති වෙලා තියෙන්නේ. කොහෙද? on Kekatiyapura road. මේ garment එක කොහෙද තියෙන්නේ? මේ Kekatiyapura පාරේ. මේකයි මේ on කියලා දාලා තියෙන්නේ. right. මේ Kekatiyapura පාර තියෙන්නේ කොහෙද? මේ බලන්න. in Kekatiyagama. මේ in කියලා දැම්ම මේ නගරේ සඳහන් කරනකොට මෙන්න මේ පාරේ තියෙන garment එකේ. ඒකයි මේ on කියලා දැම්මේ. මං හිතන එක තේරෙන්නේ නැති කියලා. පාරක් දානකොට මෙන්න මෙහෙම කියන්න පුළුවන්. හරි, පාරේ. මෙන්න මේ Kekatiya මෙතන තිබෙ මොකද්ද? Kekatiyapura road එකේ. right. on Kekatiyapura road. මේ garment එක තියෙන්නේ කොහෙද? Kekatiyapura road එකේ. ඒ කියන්නේ මේ garment එකයි Kekatiyapura road එකයි තියෙන්නේ කොහෙද? මේ බලන්න in Kekatiyagama. Kekatiyagama තමයි මේක තියෙන්නේ. ඒකයි in දැන් මෙතන. on එකයි in එකයි දාන එකේ වෙනස මං හිතන ඔයගොල්ලන්ට තේරෙන්නේ ඇති කියලා. ඊට පස්සේ තියෙනවා හේතුව owing to නිසා. මෙතනට ඕන නම් ඔයගොල්ලන්ට දාන්න පුළුවන් due to කියලා. right, due to කියලා දාන්න පුළුවන්. නැත්නම් because of කියලා දාන්න පුළුවන්. right. owing to an electrical leak. electrical leak එකක් හින්දා. electrical leak එකක් කියන එක ඔයගොල්ලෝ දන්නවා. ඒ කියන්නේ විදුලි කාන්දු වීමක් හින්දා තමයි මේ ගින්න හටගෙන තියෙන්නේ. owing to an electrical leak. විදුලි කාන්දුවක් නිසා. due to an electrical leak. නැත්නම් because of an electrical leak. මම හිතනවා ඔක තේරෙන්නේ නැති කියලා. A fire has broken out at a garment factory on Kekatiyapura road in Kekatiyagama owing to an electrical leak. එතනින් ඒ කතන්දරේ ඉවරයි. ඊට පස්සේ තියෙනවා the fire department. fire department එක. හරි, fire department එක මොකද්ද කරලා තියෙන්නේ කියලා තමයි ඊට පස්සේ කියන්නේ. The fire department has dispatched. ඉක්මනින් යවලා තියෙනවා. dispatch කරනවා. හරි, dispatch කරනවා කියන්නේ මොනවා හරි දෙයක් ඉක්මනින් යවනවා කියන අදහස එතන එන්නේ. right. dispatched 4 firefighting vehicles. ගිනි නිවීමේ රථ. ඔයගොල්ලෝ දන්නවා දැන් ගින්නක් නිවන්න පාවිච්චි කරන රථ, අර මේ වාහන රතු පාට ලොකු ට්‍රක් වගේ දේවල් නේ. අන්නේ 4ක් යවලා තියනලු ඉක්මනින්. බලන්න. The fire department has dispatched 4 firefighting vehicles. මොකටද මේ යවලා තියෙන්නේ? To contain මැඩ පවත්වන්න, control කරන්න. මොකක් control කරන්නද ඇත්තරම? The blaze. ලොකු ගින්න මැඩ පවත්වන්න තමයි වාහන 4ක්. මොන වාහනද? ගිනි නිවීමේ රථ 4ක්. dispatch කරලා තියෙන්නේ. right. dispatch කරනවා කියන්නේ ඉක්මනින් යවනවා කියන අදහස. කවුද dispatch කරලා තියෙන්නේ? The fire department. right. fire department එක තමයි මේක dispatch කරලා තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා and no casualties. casualties කියන්නේ මේ ජීවිත හානි. ඒ කියන්නේ දැන් ගින්නකදී තුවාල වෙන්න පුළුවන්.
සමහරක් විට අවාසනාවන්ත විදිහට ජීවිත හානි වෙන්න පුළුවන්. කියන්නේ මිය යන්න පුළුවන් කෙනෙක්ව නේ ජීවිතේ නැති වෙන්න පුළුවන්. හැබැයි මේකෙදි කියනවා no casualties have been reported. අන්න මේ passive voice එකේ තියෙන no casualties එකෙන් ජීවිත හානි කිසිම දෙයක් නෑලු have been reported. report වෙනවා කියන්නේ වාර්තා වෙනවා නේ වාර්තා වෙනවා. හරි හැබැයි මෙතන තියෙන්නේ no කියලා ඉස්සරහට දාලා තියෙනවා. හරි no casualties have been reported. නිකන් හිතන්නකෝ casualties have been reported කියලා තිබ්බනම් ජීවිත හානි වාර්තා වෙලා තියෙනවා. හැබැයි මෙතන තියෙන්නේ no casualties have been reported. ජීවිත හානි ඒ කියන්නේ වාර්තා වෙලා නැහැ කියන අදහස. ඒ කියන්නේ තුවාල වීම වෙන්න පුළුවන්. ඒ කියන්නේ ජීවිත අහිමි වීම වෙන්න පුළුවන්. ඒ කිසිම දෙයක් වාර්තා වෙලා නැහැ. ඉතින් ඒක ලොකු දෙයක් නේ. එක එක දේවල් වෙනවා. ගිනි ගන්නවා නේ. ගම් වතුර එනවා. ඊට පස්සේ නායයන් වෙනවා. හරි? ඒ කියන්නේ හදිසි අපදා තත්ත්ව වෙනවා නේ. ඒ කියන්නේ මොනවා වුණත් කමක් නැහැ. හැබැයි ජීවිතවලට හානි වෙන්නේ නැතුව. හරි? මොකද වෙන දේ අපිට නවත්තන්න බෑ. එකපාරට මේ කියලා වෙනව නෙමෙයිනේ. ඉතින් අපි බලන්න ඕන කොහොම හරි ජීවිත බේරගන්න මේකේ. ඉතින් මේකෙදි කියනවා no casualties have been reported. ඉතින් මේකේ මේ suddenly started ඒ වගේම erupted කියලා වචන දෙකක් දාලා තිනවා. මම ඉස්සෙල්ලා කලින් ඒක කිව්වා නේ. A fire has broken out. මේකට ඕනනම් කියන්න පුළුවන් a fire has suddenly started. එහෙම කියන්න පුළුවන්. නැත්නම් a fire has erupted. එහෙම කියන්න පුළුවන්. ඉතින් බලන්න එක සැරයක් ආපහු මේක මම breaking news section විදිහට කියලා පෙන්නන්න. A fire has broken out at a garment factory on Kekatiyapura Road in Kekatiyagama owing to an electrical leak. The fire department has dispatched 4 firefighting vehicles to contain the blaze and no casualties have been reported. ඉතින් මම හිතනවා අද මම මේ කියලා දුන්න දේ තමන්ගේ ජීවිතයට ගොඩක් වැදගත් වෙන්න ඇති. තමන්ගේ මේ ඉංග්‍රීසි භාෂා දැනුම ඉහළ දාගන්න. ඉතින් මේවා බලලා පොත්වල ලියාගෙන නිකන් ඉන්න එපා. මේවා පාවිච්චි කරන්න පුළුවන් තරම් පාවිච්චි කරලා තව කෙනෙක් එක්ක මේවා කතා කරන්න. වැරදි කතා කරන්න. එකපාරට මේවා හැම එකක්ම පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් මේවල මොනවා හරි දෙයක් අහගන්න තියෙනවා මට සඳුදා අඟහරුවාද උදේ 11යි දවල් 1යි අතර කෝල් එකක් දෙන්න. මම දන්න දේවල් කියලා දෙන්නම්. ඉතින් ඒ වගේම මගේ online spoken English classes වලට සම්බන්ධ වෙන්න ඕන නම් ඒකටත් කෝල් එකක් දෙන්න පුළුවන්. නැත්නම් WhatsApp message එකක් දාන්න පුළුවන්. ඒක තුලත් තව ටිකක් English ඉගෙන ගන්න පුළුවන්. තේරුණාද? මේ පන්ති ඔක්කොම කරන්නේ මම. ඒ පන්තිවල ඇත්තටම වෙන්නේ ඕගොල්ලොත් එක්ක මම සජීවීව කතා කරනවා. ඒ කියන්නේ මේ ලියන්න දීලා එහෙම දේවල් කරනවා නෙමෙයි. සජීවීව ඕගොල්ලොත් එක්ක තනියෙන් කතා කරනවා. තනියෙන් කරන පන්ති තියෙනවා. එතකොට තනියම නෙවෙන්නේ 5 දෙනෙක් ඉන්න පන්ති තියෙනවා. ඉතින් මේ 5 දෙනෙක් ඉන්න පන්තිවල වුණත් තනියෙන් තමයි කතා කරන්නේ. නැතුව රෙකෝඩින් දීලා ඒ වගේ දේවල් වලින් ඇත්තටම මේ ඉංග්‍රීසි කතා කරවන්න බෑ. ඉතින් මාත් එක තමයි හැම දෙයක්ම වෙන්නේ. තේරුණාද? ඉතින් ඔය මතක් කිරීම කලේ ගොඩාක් කට්ටිය පන්ති ගැන අහනවා. ඉතින් මේ පන්ති ගැන දැනුවත් කිරීමක් තමයි මේ කලේ. අන්තිමට තව දෙයක් කියනෝනේ. හැමදාම මම කියනවා. මගේ පන්තිය ගැන මතක් කරපු ගමන් මම මේක කියනවා. මගේ පන්තිය આવොත් මේ ඉංග්‍රීසි හොඳටම හැදෙනවද? Tamanට කැපවීමක් නැත්තම් නෑ. ඒක වෙන්නේ නැහැ. හරි? ලංකාවේ හැමෝම හොඳ ගුරුවරු ඉන්නේ. හරි? කවුරුත් නරක ගුරුවරු නැහැ. හොඳ ගුරුවරු ඉන්නේ. Tamanට මගේ පන්තියකට එන්න පුළුවන්. ඒ වගේම වෙන ගුරුවරයෙක්ගේ පන්තියට යන්න පුළුවන්. මම කිව්වොත් මගේම පන්තියට විතරයි එන්න ඕනේ. මගේ පන්තිය තමයි ලංකාවේ හොඳම පන්තිය. හරි ඒ තරම් මෝඩ කතාවක් නැහැ. ඉතින් Taman තමයි තීරණය කරන්න ඕනේ Taman මොන පන්තියටද යන්නේ. හැබැයි කොහේ ගියත් වැඩක් නැහැ Taman කැප වෙන්නේ නැත්තම්. ඊට වැඩිය හොඳයි අතරම පන්තියක් නැතුව මේ YouTube එක බලලා ඉංග්‍රීසි ටික හදාගන්න එක. ඉතින් ඇත්තට මෙහෙම කරන්නත් පුළුවන්. නැත්තම් මම මේ YouTube එකේ පාඩම් කරන්නේ නැහැ වෙන ගුරුවරු YouTube එකේ පාඩම් කරන්නේ නැහැ නේ. හරි ඒ ටික බලලා Tamanට පන්ති යනවට වැඩි දෙයක් කරගන්න පුළුවන්. දැන් පන්ති ගියහම මොකක්ද දන්නවද ඇත්තටම වෙන්නේ? Tamanට ප්‍රැක්ටිස් කරන්න කෙනෙක් ඉන්නවා. ඒ වගේම Tamanගේ වැරදි අඩුපාඩු හදාගන්න පුළුවන්. ඒ ගුරුවරයා පාවිච්චි කරලා. තේරුණා නේද? ඉතින් ගොඩාක් වාසි තියෙනවා. නමුත් මම කියන්නේ පන්ති ගියත් නැතත් Tamanට කැපවීම තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ ඉංග්‍රීසි කතනය අපිට ගොඩ දාගන්න පුළුවන්. හරි. එහෙනම් මම හිතනවා මම මේ දුන්න උපදේශ ටිකත් Tamanගේ ජීවිතේට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉක්මනින් ලබන සතියේත් මම මේ වගේම පාඩමක් අරන් එන්න, මේ වගේම නිවුස් එකක් අරන් එන්න. ඉතින් මේ හම්බ වෙනකන් මගේ හැම යාළුවෙක්ම, හැම දරුවෙක්ම, හැම වැඩිහිටියෙක්ම වෙනදටත් වැඩිය ගොඩක් පරිස්සමෙන් ඉන්න ඕනේ. හැමෝටම ආයිබෝවන්.